ඔබ දන්නවද ලංකාවේ රූපලාවන්‍ය ශිල්පියෙක් වෙන්න NVQ සහතිකයක් අනිවාර්යයෙන්ම අවශ්‍ය බව. ඒ සඳහා ඔබට හොඳ අධ්‍යාපන ක්‍රමයක් තුල NVQ ලබා ගත යුතුයි. හැබැයි මෙතෙන්දී ඔබ O level පාස්ද A level පාස්ද ඒ ගැන කිසිම කලින් එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්ද කියලා අවශ්‍යතාවය කිසිසේත්ම නැහැ. ලංකාවේ වෘත්ති අධ්‍යාපනය සඳහා අනිවාර්යෙන් අවශ්‍ය වෙන්නේ ඔබට ලියන්න සහ කියවන්න හැකියාව වගේම අවුරුදු 16ට වැඩි වීම පමණයි. ඉතින් ඒ හරහා ඕනෑම තරාතිරමක කෙනෙකුට මේ සඳහා කැමැත්ත තියෙනවා නම් අපේ පාඨමාලාවන් හරහා ඔබට ඒ නිසි අධ්‍යාපනය ලබා ගන්න පුළුවන්. ඒ වගේම තවත් විශේෂ දෙයක් කියනවා නම් අපි වසර ගණනාවක ඉඳලා ලංකාවේ රූපලාවන්‍ය ශාස්ත්‍රයට අවුරුදු 23ක් මගේ එක්ස්පීරියන්ස් එක රූපලාවන්‍ය දරුවන්ට උගන්වන ගුරුවරියක් විදිහට. ඉතින් ලංකාවේ විශාලතම රූපලාවන්‍ය පාසල් පවත්වාගෙන යන ආයතනයේ විදුහල්පති විදිහට මම අපේ ලංකාවේ තියෙන මගේ ලංකාව පුරා තියෙන මගේ හැම ශාඛාවකම හැම දරුවෙක්ම NVQ level 4 සමත් වෙලා තියෙනවා. එතකොට අපේ ආයතනය තුල විභාග ප්‍රතිඵල ගත්තොත් හැම වෙලේම 100% දරුවෝ තියරි ඒ වගේම ප්‍රැක්ටිකල් පාස් වෙනවා. ඉතින් ඒ ස්ථාවරයම ඒ ජයග්‍රහණම ඇති ඔබට චම්පිසිරිවර්ධන ඇකඩමි එක ගැන හඳුනා ගන්න. අපේ තියෙන සාර්ථකත්වය දරුවන් නිසියාකාරව අධ්‍යාපන ක්‍රමයට අරන් යන බව සපත කරගන්න ඔබට ඒ ප්‍රතිඵලම මම හිතනවා ගොඩක් උදව් වෙයි කියලා. අපි hair dresses ලා හදන්නේ hair style, hair cutting, hair colors, perming, straightening, rebonding, relax මේ හැම දෙයක්ම එකතු කරනවා. ඒ වගේම bridal dresses ලා නිර්මාණය කරනකොටත් ඒ වගේ hair style, hair setting, ඒ වගේම dresses ගැන makeup, hair style, ආභරණ මේ හැම දෙයක්ම ගැන දැනුම අනිවාර්යයෙන්ම දරුවන්ට හම්බ වෙනවා. අද මොකද අපි කරපු පාඩම? Candian hairstyle එක. ඉතින් මේක bridal dresser කියන ස්ටුඩන්ට්ස් ලට විතරක් වුණත් hair dresser කරන ස්ටුඩන්ට්ස් ලටත් මම මේක උගන්වනවා. මොකද ඒකේ හේතුව ඒක ටිකක් අමාරු hair style එකක් හින්දා. ඉතින් hair stylist කෙනෙක් වුණත් මේ අමාරු hair style එක දැනගත්තොත් Candian bride කෙනෙක් ජීවිතේටම dress කරේ නැති වුණත් ඒ දැනුම ඒගොල්ලන්ට ඕන වෙන හින්දා. ඉතින් මම අද ඉන්නේ කල්තර බ්‍රාන්ච් එකේ. කල්තර බ්‍රාන්ච් එක වගේම ලංකාවේ හැම බ්‍රාන්ච් එකකම hair style කොටස මගේ අතින් සිද්ධ වෙන්නේ. ඒ වගේම මේගොල්ලෝ හොඳට ප්‍රැක්ටිකල් කරලා ඩමි වල වැඩ කරලා ඊට පස්සේ මොකද කරන්නේ අපි? natural hair එකේ මේ හැම hair style එකක්ම ඩමි එකේ කරන හැම hair style එකක්ම අපි natural hair එකටත් ඒගොල්ලෝ ප්‍රැක්ටිස් කරනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ලංකාවේ දැන් අද මම ඉන්නේ කල්තර බ්‍රාන්ච් එකේ වුණාට අපේ බණ්ඩාරවැල, එතකොට මාතර, ගාල්ල, ඒ වගේම ගම්පහ මේ වගේ බ්‍රාන්චස් අපේ 15ක් ඇතුලේ මේ විදිහටම දරුවන්ට මේ ස්කිල් එක හදන්න. මේක ඇත්තටම ස්කිල් එකක්. මේ ටෙක්නික්ස් උත් එක්ක ඒගොල්ලෝ වැඩ කරන්නේ මුල් දවස් වෙනකොට දැන් අද ඔයාලා කරලා තියෙන්නේ අමාරුම hair style එකක්. Candian hair style එකේ කොහෙවත් වරදින්න බෑ. ඒකට සම්ප්‍රදායක් තියෙනවා, ඒ විදිහක් තියෙනවා. ඒක වෙනස් කරන්න අපිට කිසිසේත්ම බෑ. ඉතින් එතකොට මේ වගේ අපහසු hair style වලට එන්න කොටසින් කොටස ලංකාව පුරාම ඉන්න දරුවෝ මේ විදිහට අපි නිර්මාණය කරනවා. ඉතින් hair beauty bridal nails කියන පාඨමාලාවන් 4ම අපේ ඇකඩමි හැම එකකම පවත්වාගෙන යන්නේ ওই විදිහටම දරුවන්ගේ ස්කිල් එක නිර්මාණය කරමින්. ඉතින් බියුටිෂියන් කෙනෙක් විදිහට ඔයාලගේ ජීවිතයේ ඉස්සරහට යන්න ඇකඩමි එකක් තෝරගන්නකොට අනිවාර්යයෙන්ම ඒ ඇකඩමිය තුල ඔබට හොඳ අධ්‍යාපනයක් ලැබෙන්න ඕනිවනේ. ඒක ඉතින් අනිවාර්ය කතාවක් නේ. හැබැයි ඒ ඇකඩමි එක ඇතුලේ තියරි නොලෙජ් එක වගේම ප්‍රැක්ටිකල් නොලෙජ් එකත් ඔයාලට ඉතාම නිවැරදිව ලැබුණේ නැත්නම් ඔයා NVQ level 4 එකක් අරගෙන එළියට යන්නේ සර්ව සම්පූර්ණ ස්ටුඩන්ට් කෙනෙක් විසින් දැනගත යුතු පාඨමාලාවක කොටස දැනගෙන නෙවෙයි. නමුත් මගේ ආයතනය තුල අපි මම සහ මගේ ගුරුවරු කණ්ඩායම එකතු වෙලා මේ නිරන්තරයෙන්ම උත්සාහ දරන්නේ හොඳ තියරි නොලෙජ් එකක්, ඒ වගේම හොඳ ට්‍රේනින් එකක්, හොඳ ප්‍රැක්ටිකල් සෙෂන්ස් ගොඩාක් අපි ඕගොල්ලෝ වෙනුවෙන් නිර්මාණය කරගෙන යනවා. ගොඩාක් දිග චෙක්ලිස්ට් එකක් නේද ඕගොල්ලන්ට හම්බෙලා තියෙන්නේ. ඒක අපි hair style කියලා කිව්වොත් hair style 20 ගණනක් ඒ checklist එකේ තියෙනවා. hair colors කිව්වොත් ඒක තුල පුංචි bleaching test එකේ ඉඳලා පුංචි practical ගොඩාක් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම දරුවන්ට checklist අරහා ඒගොල්ලන්ට ඒක කවුන්ට් කරගෙන ඒ හැම එකක්ම මග අරින්න නැතුව නිවැරදි විදිහට කරගෙන මේකප් උනත් hair style උනත් beautician කොටස උනත් අපි දු facial නම් facial වර්ග 8ක් high frequency galvanic වගේ advanced facials මේ හැම දෙයක්ම දරුවන්ට බොහොම නිවැරදිව උගන්වගෙන යන ආයතනයක්. ඉතින් මගේ ඇකඩමි ලංකාව පුරාම පිහිටලා තියෙනවා.
ශාඛාවන් 15ක් විදිහට. ඉතින් ඔබට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ වගේ දක්ෂ දරුවෝ විදිහට ඉන්ඩස්ට්‍රි එකට එකතු වෙන්න. ඉන්ඩස්ට්‍රි එකට ගිහිල්ලා ඉගෙන ගන්න ඕනේ. හැබැයි ඊට කලින් ඔබට ඉගෙන ගන්න මූලික දැනුම් සම්භාරයක් තියෙනවා. ඒ සම්භාරයම ඔබට ඔබේ අධ්‍යාපන ආයතනය තුල ඉගෙනුවේ නැත්නම් ඔබ ඉන්ඩස්ට්‍රි එකට එකතු වෙනකොට ඔබ ඒ මට්ටමේදී පරිපූර්ණ කෙනෙක් නෙවෙයි. ඊටු පරිපූර්ණත්වයට යන්න ඔබට ඉන්ඩස්ට්‍රි එකේ ට්‍රේනින් මේක සහ එක්ස්පීරියන්ස් එක අවශ්‍යයි. හැබැයි ඇකඩමි එක තුල ඔබ නිර්මාණය කරද්දී මේ දේවල් ඇකඩමි එක තුල උනේ නැත්නම් ඒ ලස්සන ගමන ඔබට යන්න බැරුව යනවා. ඉතින් මම සහතික වෙනවා මගේ ආයතන තුල මගේ දරුවන්ට හැම වෙලාවෙම නිසි අධ්‍යාපනය ලැබෙන ආයතනයක්. ඉතින් ඔබට ඒ නිසාම ඔබ දන්නවා අප ආයතනයේ සියලුම දරුවන් හැමදාම 100% විභාග තියරි වගේම ප්‍රැක්ටිකල් පාස් වෙනවා කියලා. ඉතින් ඒ සාර්ථකත්වයට ගිහිල්ලා තියෙන්නේ අපි ඒ තරම්ම දරුවන් ගැන ඔවුන්ගේ අධ්‍යාපනය ගැන නිසි සෙවිල්ලකින් මම නිරන්තරයෙන්ම සිටින නිසා මගේ ගුරුවරු ඒ තුල ඉතාම හොඳ අධ්‍යාපන මට්ටමකට දරුවන්ට උගන්වන නිසා. ඉතින් අපිට කතා කරන්න 073 87 61 කියන අංකයට ඔබට විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම WhatsApp කරොත් ඔබට ළඟම අපේ ශාඛාව එහෙම නැත්නම් ඔබ ජීවත් වෙන්නේ කොහෙද කියලා ඒට ළඟම ශාඛාව ගැන විස්තර අපිට ඒ හරහා එවන්න පුළුවන්.